හැදී පිටිපන්දම් පේන්නේ නැත්නම් තරම්. මොකද ලයිට් එකට ලං වෙනවනේ මේක. එහෙනම් මෙන්න මේ පපුව හරිය තියාගෙන ගිනි තියන්න. පපුව ගිනි ගන්න ඊට පස්සේ පේනවනේ තව ටිකෙන් ගිනි ගන්නවා. ඉතින් මේ ෂූට් එක පිස්සුවා. මාරම් පෝසින් ටිකක් තිබ්බා මේ ගර්ල්ගේ. මට ෂූට් එකට දෙන්න අයිඩියාස් ගලාගෙන ආවේ. මෙහෙම තියෙන. මෙන්න මෙහෙම වගේ එකක්. අපේ ස්ටාර්ටින් ප්‍රයිස් එකේ තියෙන්නේ පැයක සෙෂන් එකක් තමයි මුලින්ම තියෙන්නේ ෆොටෝස් 15 පැකේජ් එකේ. එතකොට ඒක පැයක් ඇතුළත කරන්න ක්ලයන්ට්ගේ සබ් එක අනිවාර්යයෙන්ම අපි ෆෝසින් කියනවා. ඉතින් මේ ෆෝසින් වලට එයාගේ ඇඟෙන්ම ඒක දෙනවා නම් ඇත්තටම ගොඩක් වුණා. මේ ගර්ල්ට අවුරුදු 18යි. හැබැයි අවුරුදු 18ට එයාගේ ෆෝසින් මාරම පර්ෆෙක්ට්. මාරම ලස්සනයි ෂූට් එකේ ෆොටෝස් මට තෝරන්න ගිහිල්ලා මාරම කට්ටක් කන්න වුණා. ඉතින් මේ ෂූට් එක හරි විශේෂයි. මොකද මේකේ මේකප් දාලා නැහැ. ඔව් මේ ගර්ල් මේකප් කරලා නැහැ. එතකොට පොඩි ටච් අප් එකක් තමයි දැන් මේ සැලුන් එකේ යාත් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝ පොඩි ටච් අප් එකක් තමයි අශාරක් ඇවිල්ලා හිටිය සැලුන් අශාරා. ඉතින් අක්කට මම කියලා පොඩි ටච් අප් එකක් විතරක් දැම්මා. මොකද ලයිට් වැදුනහම ගොඩක් ඩීටේල් පේනවා ස්කින් එකේ. ඒ නිසා පොඩි ටච් අප් එකක් අනිවාර්යෙන් දාන්න ඕන. මූණත් පොඩ්ඩක් ෆ්ලැට් වෙන්න බලන්න. ලයිටින් සෙටප් එක පුළුවන් තරම් 3D වෙන විදිහට තමයි කැප්චර් කරලා තියෙන්නේ මේකප් නැති නිසා. ඉතින් මං යාට අයිඩියාස් විතරයි දුන්නේ. එයාලා මාර ලස්සනට ෂූට් එක පුරාම ෆෝස් කරා. හරිම ලස්සන ෂූට් එකක්. ඔයාලට ෆොටෝස් ටික මේකේ බලන්න පුළුවන් වීඩියෝ එකේ. ඒ වගේම මම මගේ account එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. එතනින් බලන්න. මොකද වීඩියෝස් වලට ෆොටෝස් දැම්මට පස්සේ ක්වොලිටි එක වෙනස් වෙනවා.